චමින්දු අද ඉස්කෝලේ යන්න මට නම් කිසිම හිතක් නැහැ. මොකද කරන්නේ? ඒක තමයි මමත් හිතුවේ. මොකද කියන්නේ පසින් අපි එදා වගේ මාළු බාමුද? හරියට හරි. නියම වැඩේ. අපි එදා අපේ බිලිපිති තියපු තැනම එහෙම ඇති නේද? මං කියපු දේ හරියටම හරි. මේ තියෙන්නේ අපේ පිටි. දැන් ඉතින් වැඩේට බහිමු හරිද? අපි ඉක්මනට යමු. දැන් ඉතින් සද්ද කරන්නේ නැතුව බලාගෙන ඉන්න. කාටද ඉස්සෙල්ලම මාළුවෙක් අහුවෙන්නේ කියලා. හේ අන්න මම නම් හිතන්නේ ලොකු මාළුවෙක් ළඟට වෙයිලා වගේ. මේ මොකෙක්ද මේ? බුදුම්මෝ! මහා විශාල සර්පෙක්! අම්මේ තාත්තේ දුවන්න මට බෑ. ඌ මට උගේ දත් ටිකක් ගන්න. බුදුම්මෝ! මහා දරු සර්පෙක් වගේ. අපි දුවලා බේරමු. ගන්න මේක පන්සල්. අපි කොහෙද හැංගෙමු? පොඩි සර්ප බුදුම්මෝ! මොකද මේ කලබලේ? කාටද බය වුනේ? මේ ළමයි ඉස්කෝලේ යන ගමන් නේද මේ? කෝ තමුන්ගේ පොත්පත් එහෙම. මට කියමු බලන්න මොකද වුනේ කියලා. පොඩි හැමදේනේ අපි ඉස්කෝලේ ගියේ නෑ. මහල් බලන්න ගියා. එතකොට ලොකු සර්පේ ගඟේ ඉඳලා ආවා. අපි ගිලෙන්න. ඔය ළමයි හරිම වැරදි වැඩ ගොඩක් තමයි කරලා තියෙන්නේ. ඉස්කෝලේ නොගියේ එක පළවෙනි. අහිංසක සතුන්ට කරදර කරලා උන්ගේ ජීවිත නැති කරන එක ඊටත් වඩා වැරදි. පව් පිරෙනවා. හොඳයි. දැන් ඉතින් නැගිටින්න. ඔය ළමයි හොඳට හිතර ගන්න. හැමදාම පාසල් යන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. පරිසරයට ආදරය කරන්න ඕනේ. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. ගෙදරදී අම්මට තාත්තට උදව් කරන්න ඕනේ. හොඳින් හැදිලා රට ජාතියට වැඩ ඇති දරුවෝ වෙන්න ඕනේ. තේරුණාද? සුවපත් වේවා. මේ දරුවන්ට තෙරුවන් සරණයි. හොඳයි හාමුදුරුවනේ. අපට අවසරයි.